සමහර විට කුෂානි මහත්මියට නේද මාල්නී ෆොන්සේකා මහත්මිය පේනකොට පිටුපස තිරේ ගාමිණී ෆොන්සේකා මහත්මයා දකින්නකොට සමහරට මා මතක් වෙනවා වෙන්නත් පුළුවන්. ඔව් කියනවා කියන්නේ නැහැ ඒවා මම දන්නවා. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. ආයේෂා මට හිතෙනවා ඔබට හොඳ ප්‍රතිචාරයක් තියෙයි කියලා. ඔබ ඉතාම සුන්දරව මේ ගීත දෙකම ගායනා කරා. ජයෙන් ජය. බොහොම ස්තුතියි. විනිශ්චය මනාපය ලබා දිය හැකිද? අද නෙවෙයි. සමහර විට කුෂානි මහත්මියට නේද මාල්නී ෆොන්සේකා මහත්මිය පේනකොට පිටුපස තිරේ ගාමිණී ෆොන්සේකා මහත්මයා දකින්නකොට සමහරට මා මතක් වෙනවා වෙන්නත් පුළුවන්. ඔව් කියනවා කියන්නේ නැහැ ඒවා මම දන්නවා. ඔයාට හැංගෙනවා නමුත් ඒවා කියන්නේ නැහැ. ඒක මුණෙන් තේරුණා. නේද කීර්ති මහත්මයා? ඔව් අනිවාර්යයෙන්. ඔයත් පොඩක් ඒ වගේ තමයි නිකන්. පොඩි හරි. ඒකේ මිනිහෙච් එකක් වගේ නිකන්. කීර්ති මහත්මයා? ඒක අර පොඩි ඒවා තියෙන පැටව්. මට ඇහුන්නේ. පොඩි පැටව් ඉන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයා. ඇහෙනවා මට තුන් හතර වතාවක් කියව ගන්න අවශ්‍යතාවය තිබ්බා. ඒක ඇත්තටම කීර්ති මහත්මයා මේ අපේ රංගන ශාස්ත්‍රයේ ඉන්න බොහොමයක් නළුවන්ගේ ඇඟ ඇතුලේ විජය කුමාරතුංග මහත්මයාලා ගාමිණී ෆොන්සේකා මහත්මයාලා රවින්ද්‍ර රන්දනී මහත්මයාලා ජීවත් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. එයාලව දැකලා එයාලව බලලා තමයි ගම්වල ඉඳලා නළුව වෙන්න බලාපොරොත්තු වෙන කොළඹට අපේ ගොඩක් ශිල්පීන් ආවේ. ඔක තමයි ඇත්තම කතාව. ඇත්ත වශයෙන් කියනවා විශ්වත් හොඳ නළුවෙක්. ඔබ රංගනයේ මම දැකලා තියෙනවා. ඉතින් ඔබත් හොඳට ඔබේ රංගපෑම් කරනවා. ඉතින් අනාගතයේදී අපිට ඒ අපේ මහා ඒ නළුවන් වගේ තත්වයකට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්ත වශයෙන් අද දවසේ